අපි දන්න දෙයක් තමයි දැන් තියෙන ආණ්ඩුව බලයට පත්වුණ දවසේ ඉඳලම විපක්ෂය පුදුම විදිහට උත්සාහ ගන්නවා ආණ්ඩුව කරන වැඩ අවුල් කරන්න. ආණ්ඩුවේ ඉන්න දශ බුද්ධිමත් මැති ඇමතිවරුන් ගන්න තීරණ ක්‍රියාත්මක වුණාම මහ ජනතාව ආණ්ඩුව ගැන ප්‍රසාදයක් ඇති වෙනවා. එහෙම වුණොත් විපක්ෂයට අවාසියි. ඒ නිසා විපක්ෂය උත්සාහ ගන්නේ ආණ්ඩුව මොන වැඩේ කළත් ඒක කොච්චර රටට සුබදායි දෙයක් වුණත් ආණ්ඩුව අසමත් බව ප්‍රචාරණය කිරීමටයි විපක්ෂය නිතරම උත්සාහ ගන්නේ. ඒකටම හරියන මාධ්‍ය කීපයකුත් අල්ලාගෙන තමයි විපක්ෂය මේ වැඩේ කරන්නේ. නිතරම මේ දවස්වල කියන්නේ ආණ්ඩුව අසමත් කියලයි. ඒත් මහ ජනතාව නම් එහෙම කියන පාටක් පේන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි මේ විපක්ෂය මහ ජනතාවට එපාම වූ විපක්ෂයක් නිසා. තව පැත්තකින් පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ විවිධ മന്ത്രിවරුන් යොදා ගනිමින් මේ දිනවල ප්‍රබල ප්‍රහාරයක් ආණ්ඩු පක්ෂයට එල්ල කරමින් ඉන්නවා. සමහර වෙලාවට ඔවුන් ද්වේෂයෙන් සහ වෛරයෙන් කෑ ගහන බවකුත් පේන්න තියෙනවා. සමහර වෙලාවට කතානායකවරයාට පවා පාලනය කරගන්න බැරි විදිහට අමානුෂිකවත් හැසිරෙනවා. ඒ බලා සිටින ජනතාවට පැහැදිලිවම තේරෙනවා මොවුන් කිසිම අරමුණක් නැතුව ආණ්ඩුව අපහසුතාවයට පත් කරනවා කියලා. ඇතැම් විපක්ෂ උදවිය ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් දෙකඩ කිරීමට අර දින බවකුත් පෙන්නුම් කරනවා. ඒ පිළිබඳව නම් ආණ්ඩුව පොඩ්ඩක් අවධානය යොමු කළොත් හොඳයි. තවත් දෙයක් තමයි වැඩ වර්ජන රැල්ලක් රට ඇති කිරීමටත් උත්සාහ ගනිමින් සිටීම. ඒකට නම් අනුර කුමාර ජනාධිපතිතුමා නිකන් හිටියේ නෑ. සියලු වැඩ වර්ජන සුන්නද්දූලි කරලා දැම්මා. විපක්ෂය මේ කොහොම ආණ්ඩුවට පහර ගහන්න හැදුවත් දැන් ආණ්ඩුව පරිණතභාවයෙන් වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ. අප්‍රේල් මාසය වෙන විට විපක්ෂයට ආණ්ඩුව ගැන විවේචනය කිරීමට මාතෘකා පවා හොයා ගැනීමට බැරි තත්වයටම අසරණ වෙන බවයි දේශපාලන ආරංචි පවසන්නේ. විපක්ෂය විසින් ආණ්ඩුවට පහර ගැසීමට මේ වනතෙක් යොදාගත් කුමන්ත්‍රණකාරී ප්‍රාචාරයන් ඔබගේ දැනගැනීමට මා මෙසේ ඉදිරිපත් කරන්නම්. පළමුවෙන්ම විතර ප්‍රශ්නය. ඊට පස්සේ ඉඳලා සහල්, පිළවි ප්‍රශ්නය, පොහොර සහන ආධාර ප්‍රශ්නය, ජාතික ආරක්ෂාව, මේ මිලදී ගැනීම, තෙල් පොලිම් ප්‍රශ්නය, පාතාල ක්‍රියාකාරකම්. හැබැයි මේ හැම ප්‍රශ්නයක්ම ඉතා සාධනීය විදිහට විසඳීමට ආණ්ඩුව සමත් වුණා. ඒ බව ජනතාව හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. ඉතින් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට අපේ රට ඉතා ඉක්මනින් ගොඩ ගන්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ ගැන ඔබගේ අදහස් පහත කොමෙන්ට් කරන්න.